සාදු සාදු සාදු. අන්ධ භූතෝ අයං ලෝකෝ తත්‍ර කෙත්ත විපස්සති. සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකේ බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඇස් පේන්නේ නැති අන්ධයන් විදියට තේරුම් ගන්න බැරි භූතයන් විදියට කටයුතු කරන බවත් මේ වැරදි දේවල් අයින් කළා වෙන් කළා මේ නිවන් කරා යෑමට හැකියාව තියෙන පිරිස සකුන්තෝ ජාල මුත්තෝ සකුන්තෝ කියන්නේ කුරුල්ලෙක් දැලකින් මුදාහල කුරුල්ලෙක් වගේ බොහෝම අඩු පිරිසක් තමයි මේ නිවන කරා යන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අප්පෝ සග්ගාය ගච්ඡති මේ සග්ගාය කියන්නේ මේ ස්වර්ගය කියලා මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව ගමන් කිරීමට හැකියාව තියෙන්නේ ඊටාම සුළු පිරිසක් 14ක් බවයි මේ ධර්ම පාඨයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වදාළේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ බොහෝ පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කළාට වැන්දට පිදුවට යද්දට පෙළුවට නිවන සාක්ෂාත් කරගන්න බැරි බව අපි තේරුම් ගන්න ඕන. අපිට තේරුම් යන එකම දේ තමයි මේ නිවන සාක්ෂාත් කිරීමේ ක්‍රියාවලිය තුල තියෙන එකම දේ තමයි මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. මෙන්න මේ මුලින් උපුටා ගැනීම. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන සියලු දෙනාටම මේ නිවන සාක්ෂාත් කරන්න බැරි බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. රාගය, මෝහය, දේශය යටපත් කළා ධානය ලැබලා 이르දි බලය තිබිලා පංච අභිඥා අෂ්ට අභිඥා ලැබුවත් මේ මුල ගැලුනේ නැත්නම් එයාට මේ නිවන සාක්ෂාත් කරගන්න බැරි බව බුදුරජාණන් වහන්සේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දා ඉසිපතනි නිගදායේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට පස්වක තවුසන් කියන්නේ අෂ්ට අභිඥා ලැබපු තුන්කල් දකින නුවණක් තිබුණු ඉරිසිවරු. එර්දියෙන් යන්න පුළුවන් තුන්කල් දකින නුවණක් තිබුණා අභිඥාලාභීන් දැහන්ගත වෙලා හිටියේ. නමුත් රාග මුල, දේශ මුල, මෝහ මුල යටපත් කරගෙන. මේ රාග මුලත්, දේශ මුලත්, මෝහ මුලත් කියන මේ මුල් තුන යටපත් කළා නිවන සාක්ෂාත් කරන්න බැරි බවයි බුදුරජාණන් වහන්සේ එදා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරවදාළේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පස්සක තවුසන්ට මේ ධම දේශනා කරන අවස්ථාවේදී ඒ පස්සක තවුසන් හිතාගෙන හිටියා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා. ඒ අය තමයි මේ සංසාරයෙන් එගොඩ වුණු අය කියලයි මේ මෝහය කියන දේ තුලින් තමන් මෝහයෙන් වැසී කටයුතු කරන නිසායි ඒ තත්ත්වයටපත්. නමුත් බුදුරජාණන් වහන්සේ දින කීපයක් මේ ධර්මීය දේශනා කිරීමේදී පස්සක තවුසන්ගේ එය නායකයා වූ කොණ්ඩඤ්ඤ තාපසතුමාට මේ අවබෝධ කරගන්න හැකි වුණා. එය කෙසේද අවබෝධ කරගත්තේ කියලා අපි දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධය ධම්මං. මොකද්ද මේ කිව්වේ? මේ කොණ්ඩඤ්ඤස්ස කියන කොණ්ඩඤ්ඤ කියන තාපසතුමත් අපි කවුරුත් සියලුම දෙනා අතර මේ රජස් කියලා මේ 6 දොරෙන් අපි නිර්මාණය කරගන්න රජස් තමයි අපි පරිහරණය කරන්නේ. ආමිෂ හැටියට සකස් කරගන්නේ භුක්ති විඳින්නේ. මේ රජස් කියන කොටස නැති කර ගැනීම උනා කියන බව බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් සඳහන් කළා. රජස් නැතිවීම තමයි විරජං කියන්නේ. රජස් කියන එකේ විරුද්ධ පදය රජස් වලින් මිදුණා විරජං. කෙලෙස් රාගමල, ද්වේෂමල, මෝහමල මේ කෙලෙස් මල නැතිවීම තමයි වීතමලං කියන්නේ.
විතරාගී, විතදේශී, විතමෝහි තත්ත්වයටපත් වෙලා කෙලෙස් මල නැති කරගත්තා විතමලං. දහම් ඇස පෑදුනා. ධම්ම චක්කුන් උදපාදී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ දහම් ඇස මතු වුණා. චක්කුන් උදපාදී වුණා. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්කුන් උදපාදී. මොකද්ද මේ தත්ත්වයට හේතු වුණු හේතුපාදක වුණු කරුණ කියලා අපි බලමු. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්කුන් උදපාදී යං කිංචි සමුදය ධම්මං. යම් කිසි ධර්මතාවයක් ඇතුළාන්තය තුලට රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන උදා වුණා නම් සංබිහිවීමක් වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒ තුලින් ඇතුළාන්තයට මෙය උදා වීම සම්පූර්ණයෙන්ම නැති වුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං. මේ සබ්බං කියන්නේ සියල්ලම රෝධ නොගහ ඇතුළාන්තයට නොගන රෝධ ගහිල්ල නිරෝධ කළා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධය ධම්මං. මෙන්න මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ ඇති වුණා. මේ ධර්ම දේශනාව කරගෙන යන අතරතුරේදී මෙන්න මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ දැනගත්තා. දැනගෙන බුදුහාමුදුරුවෝ දේශනා කළ වදාළේ චක්කුන් උදපාදි. ඇසක් පහළ වුණා. ඇසක් උත්පාදනය වුණා. මොකද්ද මේ ඇස? දහම් ඇස පැහැදුනා. කොණ්ඩඤ්ඤ තාපසතුමා කියන්නේ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා. මේ පළවෙනි බුද්ධ ශ්‍රාවකයාට ඇසක් පහළ වුණා, දහම් ඇස. චක්කුන් උදපාදී මේ විඥාණයෙන් කටයුතු කරපු මේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට ඥානය පහළ වුණා. චක්කුන් උදපාදී ඥානං උදපාදී විඥාණය යටපත් වෙලා ඥානය මතු වුණා. චක්කුන් උදපාදී ඥානං උදපාදී ඥානය වැඩි දියුණු කරමින් ටිකෙන් ටික යනකොට ප්‍රඥාව පහළ වුණා. ඥාන විඥාන ඥාන ප්‍රඥා කියන්නේ මේ ත්‍රිපරිවට්ටයක්, තුන් ආකාරයක්. මෙන්න මේ විඥාණයෙන් නිදිලා ඥානය පහළ වුණා. ඥානය තුලින් කටයුතු කරනකොට ප්‍රඥාව පහළ වුණා. චක්කුන් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී අවිද්‍යාව දුරු වුණා. මෙතෙක් සසර පුරාගෙන ආපු මේ අවිද්‍යාව සහගත අදහස දුරු වුණා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණා. චක්කුන් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී. මෙන්න මේ ලෝක කියන්නේ අඳුර බිහි කිරීම. ලෝක කියන්නේ සමස්ත ලෝක සංහතියම අඳුර. කාම ලෝකයේ සිටීම. එහෙමත් නැත්නම් සතර ආපාලෝකයේ, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, പ്രേත ලෝක, භූත ලෝක මේ සියල්ල තුලම තියෙන අඳුර. එහෙනම් මේ ලෝක කියන ස්වභාවයෙන් මිදී නිදහස් වීම තමයි අලෝකෝ උදපාදී කියන්නේ. මෙන්න මේ අලෝකෝ උදපාදී කියන මෙන්න මේ தත්වයට පත්තුණු කොණ්ඩඤ්ඤ තාපසතුමා පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරපු බුද්ධ උදානිය තමයි මේ. එතකොට බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වය අවබෝධ කරගන්න විටදී මේ ලෝක පහළ වී සිටි ඉහළම තලයේ අය තමයි ඔය පස්වග තවුසන්. ඒට සමකාලීනව පංචවග්ගයේ භික්ෂුන් කියලා එදා කිව්වේ. ඊට සමකාලීනව අසිත තවුස, ආලාර කාලා, උද්දක රාම පුත්ත, භග්ගව ඒ හිටපු ඔක්කොම පෙරුම් පුරපු තවුස්දම් පුරපු සියලුම බමුණන් සියලු දෙනා මිය පරලෝ ගොස් ඉතිරිව සිටි මේ පස් දෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ දහමට නතු වුනේ. මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයට නතු වුනේ නැත්නම් පස්වග තවුසන් මේ වනකොටත් සසරේ සුගතියක හෝ මේ ඒ අය නම් සුගතියක උපදිනව වෙන්න පුළුවන්. නමුත් සසර ගමන අවසන් වුනේ. මේ සසර ගමන අවසන් කිරීමට නම් කල යුතු එකම දෙය තමයි මේ හැම විටම සමුදය නිරෝධය. සමුදය වෙනව නම් යම් දෙයක් එය නිරෝධය කිරීම. මෙය තමයි ධම්මානුධම්ම පටිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධය ධම්මං. යම් ධර්මතාවයක් තමා තුළ මතුවෙනවද, හටගන්නවද, එය ඉතිරි නැතුව අවසන් කිරීමේ
ක්‍රියාකලාපය අවසන් කිරීමේ වැඩපිළිවෙල මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා ක්‍රියාත්මක කළා. එය දින කීපයකට පසුව කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් ඵලයටමපත් වුණා. නිවන් දැක්කා කියන්නේ පළවෙනි පියවර නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපායෙන් මිදුණා. සෝවාන් ඵලය කියලා කියන්නේ මාර්ගඵල හතරකුත් මාර්ග හතරකුත් එක්ක අට්ඨපුරිස තත්ත්වයෙන් එකක්. පළවෙනි සෝවාන් මාර්ගයේ ගිහිල්ලා සෝවාන් ඵලලාභියෙක් වුණා. අනිත් වප්පබද්ධිය මහා නාමාස්සජි කියන හතර දින කීපයක් තුලදී මේ தත්ත්වයටපත් වෙලා දින 24ක් අවසන් වෙනකොට මේ සියලුම දෙනා අරිහත්ත්වය පූර්ණිය කළා. අන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ අපිට ලැබුණේ එතනින්. බුදු කෙනෙක් පහළ වුණා, බුදු කෙනෙකුගේ බුද්ධ ශ්‍රාවකයෝ බිහි වුණා. මේ බුද්ධ ශ්‍රාවකයෝ අතරින් අපිට ඔය දුහාඳුරන්ගේ අගසව් වෙච්ච සැරියුත් එදා කෝලිත උපතිස්ස පරිබ්‍රාජකයෝ හැටියට ඒත් කලේ ඔය ධාන වඩමින් සංජය පරිබ්‍රාජකයාගේ ආශ්‍රමය තුල කටයුතු කළේ. ඒ කරන අතරතුරේදී තමයි ඔය කෝලිත කියන පරිබ්‍රාජකයාට හමු වෙනවා අස්සජි මහරහතුන් වහන්සේ. මේ අස්සජි මහරහතුන් වහන්සේගෙන් කෝලිත පරිබ්‍රාජකයා අහනවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? කුමන දහමක්ද කියා දෙන්නේ? ඔබ වහන්සේ අනුගමනය කරපු දහමේ ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? මෙන්න බුද්ධිමත් විදියට හිටපු ප්‍රඥාවන්ත නුනට විඥාණයට එහා ගිය ඥානවන්ත කමකට හිටපු මේ කෝලිත පරිබ්‍රාජකයාගේ මේ ප්‍රශ්නට පැනයට විසඳුම හැටියට අස්සජි මහරහතුන් වහන්සේ දෙනවා යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මොකක්ද මේ කිව්වේ? යේ ධම්මා හේතු පබවා. උන්වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධමයක් පිළිබඳව. හේතුන් වලින් හටගන්න දේ හේතුන් වලින්ම නැති වෙලා යනවා, ප්‍රභවය වෙනවා, නැති වෙනවා. හේතුත් පබවා. යේ ධම්මා හේතු තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං කියන්නේ රාග, දේශ, මෝහ කියන තේ කියන්නේ තුන. මෙන්න මේ රාග, දේශ, මෝහ තුنين සං උපදිනවා. තේසං හේතුන් මෙන්න මේ හේතු තුන තුලින් සං උපදිනවා බවයි තථාගතයන් වහන්සේ අපිට දේශනා කළේ. තේ සංචයෝ නිරෝධෝ මෙන්න මේ උපදින සං රෝධගගහ ගියොත් සසරේ ගමන් කරනවා. මෙය නිරෝධ කළ හැකි නම් යම් කෙනෙකුට එය සංසාරේ නිදී නිදහස් වීමට හැකි එකම මඟ මෙය බව තේරුම් ගියා. මේ ධර්මපදය ඇසුණු කෝලිත පරිබ්‍රාජකයා මේ ධර්මපදය තුලදිම සෝවාන් ඵලයටපත් වුණා. මේ ධර්මපදයෙන් සෝවාන් ඵලයටපත් වෙච්ච ඔයවැනි ධර්මපදයකින් ධර්මපද කීපයකින් සෝවාන් ඵලය ලැබපු අය බුද්ධ ශාසනයේ අපි දන්න විදියට සඳහන් වෙන්නේ 14 දෙනෙක්. ඒ පළවෙනි බුද්ධ ශ්‍රාවකයා වෙච්ච කොණ්ඩඤ්ඤ තාපසතුමාගෙන් පිටුපසින් හිටපු ඒ කණ්ඩායමේ අවසන් කෙනා තමයි අස්සජි මහරහතන් වහන්සේ. නමුත් මේ අස්සජි මහරහතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ අරහතුන් වහන්සේ දෙන්නගෙම තියෙන එකම ධර්මය. බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය මේ ප්‍රඥාව පහළ වුණාම මේ සියලු දෙනාටම දේශනා කළ හැකි එකම ධර්මයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මූදේ යාපනයෙන් වතුර ටිකක් අරගෙන බිව්වොත් ලුණු රහයි. හම්බන්තොට වෙරළට ගිහිල්ලා බිව්වත් ලුණු රහයි. හැබැයි මේ රට මැද තියෙන පරාක්‍රම සමුද්‍රයේ, සේනානායක සමුද්‍රයේ වතුර බිව්වට ඒ රහ නෑ. ඇයි මේ? මේකට කියනවා කරදිය වලල්ල. මේ කරදිය වලල්ලේ කොහෙන් ගත්තත් එකයි. නිවැරදි සිරි සද්ධර්මය කියන එක කාගෙන් ඇහුවත් ඵලලාභියෙක්ගෙන්ම මාර්ග ඵලලාභියෙක්ගෙන් ඇහුවනම් අර කරදිය වලල්ලෙන් දිය බිඳක් ගත්තා වගේ තමයි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ගෙන් මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කළා නම් ඒ ශ්‍රවණය කරපු මොන කෙනා වුණත් බුදුරජාණන් වහන්සේ බිහි කරපු එය සංඝ පරපුරේ කොයි කෙනෙක්ගෙන් ධර්මය ශ්‍රවණය කළත් ඒ නිවන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
අනේ නිසයි මම මේ කියන්නේ සිරිසත් ධර්මය ශ්‍රවණය කිරීම එකක් බණ කියන්නේ ඒකට භව නසන දේශනය ජාතක කතා දේශපාලන කතා චෝර කතා ඔය හුඟක් දේවල් කියන අපේ යතිවරයාණන් වහන්සේලා දේශනා කරන දේ තුලින් මේ නිවන සාක්ෂාත් කරගන්න බැරි බවත් එය භව නසන දහම නෙමෙයි භව හදන දහම මෙය බණ මෙය භව හදන දහම හැටියටයි අපි තේරුම් ගන්නවා සාදු සාදු සාදු